විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් සිකුරාදා පිනිවියනත් එක්ක. ගෙවන මේ කාලයේදී අපි ගොඩක් වෙලාවට අපේ ගේ දොර පරිසරය පිරිසිදුව තියාගන්න උත්සාහ කරනවා. හැබැයි සමහර වෙලාවට අපේ නොදැනුවත්කම නොසැලකිලිමත් බව නිසාම අපේ නිවස අපේ වටපිටාව තුළම අපේ ජීවිතයට හානියක් කරන්න පුළුවන් විදිහේ මාරෙක් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ කාලය තුළ ලංකාවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාවයක් පෙන්වුම් කරන බව අපි හැමෝම දන්න කාරණයක්. ඉතින් ඒකත් එක්ක අපි අපේ වටපිටාව වටපිටාව පිරිසිදු කරගෙන අපේ ආදරණීයයන්ව මේ දරුණු උවදුරෙන් රැකගන්න උත්සාහ කරන කාලයක්. ඉතින් ඒ පිළිබඳව කතා බහ කරන්න අද සිකුරාදා පිනිවියනෙන් අපි සූදානමින් ඉන්නවා. ඒ වෙනුවෙන් අපේ මැදිරියට ඇවිල්ලා තියෙනවා අපේ වෛද්‍යතුමන් දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍යතුමන් ඉන්දික කුලවර්ධන මහත්මයා ඔබතුමන්ව ආයුබෝවන් කියලා පිළිගන්නවා. එදෙන වෛද්‍යතුමනි දැන් මේ වෙනකොට ලංකාවේ ඩෙංගු ව්‍යාප්තිය වර්ධනයක් වෙලා තියෙනවා කියලා අපි දැනුවත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වෙද්දි මොන වගේ තත්වයක්ද මේ ඩෙංගු රෝගයත් එක්ක අපේ ලංකාවේ උද්ගත වෙලා තියෙන්නේ? ඔව් මේ වෙන විට මම හිතන්නේ ජනමාධ්‍ය හරහා හැමෝම අපි දන්නවා මේ වෙනකොට අධිවසංගත තත්ත්වයක් තමයි ඩෙංගු රෝගේ පැතිරලා තියෙන්නේ. ඒ කියන්නේ රෝගීන් සංඛ්‍යාව හිතුවටත් වඩා ඉතා වර්ධනය වේගය ඉතා වැඩි. දැන් අපි මගේ ළඟ තියෙනවා ඊයේ දත්ත ටික බැලුවොත් මුළු ලංකාවෙම දැන්ට වාර්තා වෙලා තියෙනවා රෝගීන් 49025ක්. ඒකිනුත් 125ක්ම වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒ කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් දැන්ටමත් කොළඹ දිස්ත්‍රික්ක කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ එතන MOH 18 තියෙනවා. ඊට පස්සේ CMC එක තියෙනවා. ඒකෙන් දෙකෙන්ම එකතුවෙන් 125ක් කොළඹින් විතරක් වාර්තා වෙලා තියෙනවා. ඊට පස්සේ බස්නාහිර පළාත ගත්තොත් කොළඹ ගම්පහ කළුතර එකකින් රෝගීන් 50%ක්ම වාර්තා වෙන්නේ බස්නාහිර පළාතේ. ඒ කියන්නේ අපේ බස්නාහිර පළාත විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය තමයි වැඩි ආදානම් කලාපයක් හැටියට මේ අවස්ථාවේදී අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. ඔව්. ඒත් එක්කම වෛද්‍යතුමනි දැන් මේ රෝගය වැළඳීම වළක්වා ගැනීම සඳහා අපිට මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ මෙච්චර ශීඝ්‍රයෙන් මේ රෝගය කොහොමද ව්‍යාප්ත වෙන්නේ කියන එක පිළිබඳව දැනගෙන හිටියොත් මම හිතන්නේ ගොඩක් වටිනවා. වෛද්‍යතුමනි අපි කතා කරමු කොහොමද මේ රෝගය මේ තරම් ඉක්මනින් ව්‍යාප්ත වෙන්නේ අපි කොහොමද ඒක වළක්වා ගන්නේ? ඒක මම හිතන්නේ ඒක කතා කරන්න කලින් ඉක්මනට ව්‍යාප්ත වීම ගැන අපි දැනගෙන ඉන්න ඕනේ මහ ජනතාව වශයෙන් මේ ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය පිළිබඳව අපි මම කෙටි ඇඳින්වීමක් කරන්න මුලින්ම. ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය ගත්තොත් අවධි 4ක් තියෙනවා. ඒ කියන්නේ එයා ජලයේ අවධි 3ක් ගත කරනවා. ඊට පස්සේ අවකාශයේ සුහුඹුල් අවස්ථාව ගත කරනවා. මේකෙන් බිත්තර අවස්ථාව, කීට අවස්ථාව සහ පිලව් අවස්ථාව තමයි ජලයේ ගත කරන්නේ. දැන් අපි ගත්තොත් අපි ඩෙංගු වාහක මදුරු විශේෂ දෙකක් ඉන්නවා. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බපික්ටස්. හැබැයි ප්‍රධාන වශයෙන් ප්‍රධාන වාහකයා වෙන්නේ ඊඩිස් ඊජිප්ටයි මදුරුවා. මේ මදුරුවාගේ එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ එයා හරි කපටි මදුරෙක්, සූක්ෂම මදුරෙක්. එයාගේ විවිධ ක්‍රම තියෙනවා. එයාගේ බිත්තර ටික ආරක්ෂා කරගෙන රෝගය කොහොම හරි වැඩි කරගන්න. දැන් ගැහැණු මදුරුවා සාමාන්‍යයෙන් ඒගොල්ලෝ මේ ඩීඩීසී ඉජිප්ටයි කියන මදුරුවා ඒ කියන්නේ ඉන්ඩෝ බ්‍රීඩර් කෙනෙක්. කෙවල් ඇතුලේ තමයි ගෘහස්ථව තමයි ඉන්නේ ගොඩක් වෙලාවට. එතකොට එයා වරින් වර වරකට බිත්තර 100ක් 200ක් පමණ ප්‍රමාණයක් දානවා. ඒකත් එයා දාන්නේ එක තැනක දාන්නේ නැහැ. තැන් කිහිපයක තමයි දාන්නේ. ඒ කියන්නේ කන්ටේනර්ස් වල ස්පෙෂලි තමයි දාන්නේ. ඒතකොට කන්ටේනර් එක ජලය මතත් නෙමෙයි ඒ පෘෂ්ඨයේ තමයි එයා බිත්තර ටික ගෙනල්ලා අලවන්නේ. එතකොට එක භාජනයක තියෙනවා ඊට පස්සේ ආයෙත් අනිත් භාජනයට යනවා එතන දානවා. ඒතකොට අපි එක භාජනයක් ක්ලීන් කරපමණින් අපිට බිත්තර ටික විනාශ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ බිත්තර වලත් විශේෂ හැකියාවක් තියෙනවා. මේ බිත්තර වලටත් මාස 6ක් 12ක් පමණ කාලයක් වතුර නැතුව එයාට සජීවීතාවය රැක ගන්න පුළුවන්. ඒ මොකෝ දැන් අපි කියමු අපි ක්ලීන් කරා කියමුකෝ වතුර ටික අයින් කරලා විසික් කරා. හැබැයි අපි පෘෂ්ඨය සුද්ධ කරන්නේ නැහැ. ඒතර බිත්තර ටික තාම පෘෂ්ඨයේ රැඳිලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ ආයේ අපේ මේ මොන්සූන් දෙක ඊසාන් දිකයි නිත් දිකයි මොන්සූන්ස් ක්‍රියාත්මක වුණාම ආයේ ජලය වැටිච්ච ගමන් මේ බිත්තර සක්‍රිය වෙනවා. ඒක මදුරුවාගේ එක විශේෂාංගයක්. ඊට පස්සේ මේ මදුරුවාගේ තව තියෙන්නේ බොහෝ දේ තියෙනවා කතා කරලා අපි ඉක්මනින් වෙලාව බලලෙමු. ඔබ නැවතත් සිකුරාදා පිනිවියනත් එක්ක අපි කතා කරමින් හිටියේ මේ දිනවල ව්‍යාප්ත වෙලා යන ඩෙංගු උදුරින් කොහොමද අපි ගැලවෙන්නේ කොහොමද අපි රැකෙන්නේ කියන කාරණාව ගැන. වෛද්‍යතුමනි අපි කතා කරමින් හිටියේ මේ ඩෙංගු මදුරුවාගේ සුවිශේෂීතාවය සහ කොහොමද මේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ කියන කාරණය ගැන. ඔව් මම කලින් කිව්වනේ දැන් මදුරුවා බිත්තර දාන්නේ
ඒ පෘෂ්ඨය මත කියලා. ඊට පස්සේ මෙයාගේ තව හැකියාවක් තියෙනවා. එයා කියන්නේ එයාගේ බ්ලඩ් මීල් එක. ඒ කියන්නේ බ්ලඩ් එක ගන්නේ ඒ බිත්තර මෝරන්න. ඒතර මේ බ්ලඩ් මීල් එක එයාට තනි පුද්ගලයෙන් දෂ්ටනය කරලා එයා සම්පූර්ණ කරගන්නේ නැහැ. ඒතර පුද්ගලයා බ්ලඩ් මීල් එක කම්ප්ලීට් කරන්න පුද්ගල කීප දෙනෙක් දෂ්ටනය කරනවා. ඒතර එයා මල්ටිපල් බයිටර් කෙනෙක්. ඒතර දැන් හදිස්සියේවත් මදුරුවා ගෑන්ගේ වෛරස් එක තිබ්බොත් එයාට පුළුවන් රෝගීන් ඒ කියන්නේ පුද්ගලයන් කීප දෙනෙක්ම ආසාදනය කරන්න. ඒක තමයි තාත් විශේෂත්වයක්. ඊට පස්සේ මෙයා කරන්නේ මෙයාගේ මේ අර රෙස්ටිං ප්ලේසස් කියලා කියන්නේ එයා හැංගෙන්නේ ඒ කියන්නේ ගෘහස්ත මදුරුවා ඉඳ ගෙවල් ඇතුළෙමයි අපිත් එක්කම තමයි වාසය කරන්නේ. ඇඳවල් යට නැත්තම් ওই දොර රෙදි ඇස්සේ නැත්නම් අපේ ටවල් රැක්ස් වල ඒ හැංගින්ග්ස් වල තමයි එයා ගොඩක් කළුවර තැන් වල තමයි ජීවත් වීමට කැමති. ඒතර අපි දැන් ওই ධූමායනය කරාට අර ඇතුළත ෆොගින් එක වෙන්නේ නැත්තම් මේ මදුරුවා තාමත් ඇතුළේ තමයි ඉන්නේ. මදුරුවා විනාශ වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි ගන්න ඕනේ මදුරුවාගේ ඊට පස්සේ අපේ මේ ඩෙන්ගු වෛරස් එක තියෙන්නේ. වෛරස් එකෙත් ප්‍රභේද 4ක් තියෙනවා. DEN 1, DEN 2, DEN 3, DEN 4 කියලා. ඊට පස්සේ දැන් මේ අවධියේදී තියෙන්නේ DEN 2 කියන වෛරස් ප්‍රභේදය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. අපිට දැන් අර ඕගොල්ලන් ජනමාධ්‍ය වලින් උත් දකින්න 2017 තමයි අපේ අවුට්බ්‍රේක් එක වෙලා තමයි DEN 2 වෛරස් එක ප්‍රචලිත වෙලා තිබ්බේ. ඊට පස්සේ දැන් ක්‍රමක්‍රමයෙන් මිනිසුන්ගේ තියෙන ඒ ප්‍රතිශක්තිය නැතිවීම නිසා ඒකට DEN 2 වෛරස් එකට තියෙන ප්‍රතිශක්තිය නැති වෙලා දැන් ආයේ 2026 වර්ෂයේදී නැවතත් DEN 2 වෛරස් එක ඉස්මතු වෙලා තියෙනවා. මේ වගේ විවිධ හේතුන් සහ මදුරුවාගේ විවිධ උපක්‍රම නිසා මේ අපිට මේ ඩෙන්ගු මර්ධනය කිරීම විශාල ගැටලුවක් වෙලා තියෙනවා. ඔව්. ඒත් එක්කම දැන් වෛද්‍යතුමනි අපි ඩෙන්ගු රෝගයත් අපිට සාමාන්‍ය වුණ තත්ත්වයක් වගේ හැදිලා ඊට පස්සේ උත්සන්න වෙලා මේ ඩෙන්ගු කියන තත්ත්වයක් එක්ක වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අපිට උණ හැදුනට පස්සේ මේ අපිට හැදිලා තියෙන ඩෙන්ගු උණද කියන එක අපි හිතන්න සහ අපි ඒක දැනගන්නේ මොන විදිහටද මොන වගේ රෝග ලක්ෂණ වලින්ද අපි මේක ඩෙන්ගු කියලා තේරුම් ගන්නේ සහ රෝගයේ මොන අවස්ථාවේදීද අපි සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් හමු වෙන්න යන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් අපිට උණ වර්ග ගොඩක් තියෙනවානේ අපිට කියන්න බෑ මේක ඩෙන්ගුද මේක චිකන් ගුන්යාද වෙන ආසාදනයක් නිසා ඇති වෙන උණ තත්ත්වයක්ද කියලා. සාමාන්‍යයෙන් අපි විතර උපදෙස් දෙන්නේ පැය 24කට වඩා උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම රුධිර පරීක්ෂා කරගන්න කියලා ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්. ඊට පස්සේ ඩෙන්ගුද කියලා හොයාගන්න අපිට NS1 කියලා ඇන්ටිජන් පරීක්ෂණය තියෙනවා. ඒක මුල් දින කිහිපය තුලදී තමයි පොසිටිව් වෙන්නේ. ඒ කියන්නේ දින 4-5 ගියාට පස්සේ ඒක පොසිටිව් ඒක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ ඒක ෆුල් බ්ලඩ් කවුන්ට් එකෙත් අපි බලන්න ඕනේ සාමාන්‍යයෙන් WBC කවුන්ට් එක සහ ප්ලේට්ලට් කවුන්ට් එක. මේ දෙක තමයි අඩු වෙන්නේ. මේ දෙකෙන් අපිට නිකන් අනුමානය කරන්න පුළුවන් මෙයාට ඩෙන්ගු උණ තත්ත්වයක් තියෙනවාද කියලා. ඊට පස්සේ උණ වලට අමතරව අපිට තියෙන්න පුළුවන් දැඩි හිසේ කැක්කුම තියෙනවා. ඊට පස්සේ ඇස් යට වේදනාව තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ මස් පිඩු වල හන්දි වල වේදනාව තියෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අපිට ගොඩක්ම මම උපදෙස් දෙන්නේ ළඟම තියෙන වෛද්‍යවරයාව හම්බ වෙන්න නැත්නම් රජයේ රෝහලකට ඇඩ්මිට් වෙලා අවශ්‍ය නිසි ප්‍රතිකාර ගන්න කියලා. ඔව්. ඒත් එක්කම වෛද්‍යතුමනි දැන් මේ බෝවන ස්ථාන පිරිසිදු කිරීම කියන කාරණය ගැන කතා කරද්දී අපි ගොඩක් වෙලාවට අපේ පරිසරය අවට පරිසරය පිරිසිදු කරන්න උත්සාහ කරනවා. හැබැයි සමහර වෙලාවට අපේ නොදැනුවත්කම සහ නොසැලකිල්ල නිසා අපිට බහුල වශයෙන් මගහැරෙන තැන් ඇති. දැන් ඔබතුමන්ලාගේ නිරීක්ෂණත් එක්ක සාමාන්‍යයෙන් මේ වැඩිපුර මේ ඩෙන්ගු මදුරුවන් වර්ධනය වෙන්න පුළුවන් විදිහේ සහ අපිට නොහිතන ස්ථාන මොනවද සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි? ඒක නම් අපි නිවෙස් ඇතුළේ ගත්තොත් නම් ගොඩක් වෙලාවට ගෘහණියන් තමයි මේකට මූලිකත්වය ගන්නවා නිවෙස් තුල පිරිසුදු කිරීමට. විශේෂයෙන් සමහරලාට මේ සිංක් වල ලීක් තියෙනවා. එතකොට ඒවට භාජන තියෙනවා. ඊට පස්සේ අර පිගන් රාක්කේ වතුර එකව වෙන තැන්වල ප්ලේට් එකේ ෂෙල්ෆ් එකේ වතුර එකව වෙනවා. ඊට පස්සේ ශීත කන්න තැටිවල. ඊට පස්සේ සමහර ගෙවල් වල තියෙනවා විසුතුරු මල් ඒ භාජන ඇතුලේ ඒක මේ කියන්නේ වතුර මාරු කරන්නේ නැතුව ඒතරත් ඩෙන්ගු මදුරුවා බිත්තර දානවා. ඊට පස්සේ කුරුල්ලන් නාන තටාක තියෙනවා. ඊට පස්සේ කුරුල්ලන්ට වතුර දෙන බේසන් තියෙනවා. බල්ලන්ට පූසන්ට වතුර දෙන බේසන් තියෙනවා. මේවා නිතරම පිරිසුදු කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ඩෙන්ගු මදුරුවා මෙතනට ඇවිල්ලා බිත්තර දාලා අපිට ඩෙන්ගු උණ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ නිවාස ඇතුළත ගත්තොත්. ඊට පස්සේ අපේ දැන් ළඟදී අපි විශේෂයෙන්ම වැඩසටහන් කීපයක් කරා රාජ්‍ය ආයතන විශාල වශයෙන් රාජ්‍ය ආයතනවල අපිට මේ දිනවල කරන පරීක්ෂාවන්දී හම්බ වෙනවා වතුර එකතු වෙන තැන්. ඊට පස්සේ අපි ගත්තොත් ඉදිකිරීම් පරීක්ෂණ වල කොන්ක්‍රීට් ස්ලැබ් මත තියෙනවා. ඊට පස්සේ ඒවැ අර මේ බාත්රූම් කට්ස් වල ඊට පස්සේ ලිෆ්ට් වල අනිවාර්යයෙන්ම මදුරු කීටය විශාල වශයෙන් හම්බ වෙනවා. විශාල ඝනත්වයක් හම්බ වෙනවා. ඊට පස්සේ පාසල් පරීක්ෂා සහ ආගමික ස්ථානවලත් විවිධ ස්ථානවල අපිට ගොඩක්
මදුරු කීටයන් බහුල ස්ථාන දක්නට ලැබෙනවා. ඔව්. ඉතින් ඒ විදිහට දැන් මේ ඩෙංගු උවදුර පාලනය කිරීම කියන කාරණය අපේ සෞඛ්‍ය අංශවලට විතරක් තනියෙන් කරන්න පුළුවන් විදිහ දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම අපේ මහජනතාවගේ සහයෝගය සහ මේ වෙනුවෙන් දෙයක් කරන එක ඇත්තටම ගොඩාක් වැදගත් වෙනවා මේ ඩෙංගු උවදුරෙන් අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඉතින් වෛද්‍යතුමනි මම ඔබතුමන්ගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් මේ ඩෙංගු උවදුර වළක්වා ගන්න මහජනතාව වශයෙන් මොනවද අති විශේෂයෙන් කරන්න ඕනේ දේවල් සහ මොන විදිහේ ක්‍රියාපටිපාටියක් තුළද අපිට මේක අවම කරගන්න හැකියාව ලැබෙන්නේ. මූලික වශයෙන් මම දකින්නේ මහජනතාවගේ ආකල්පමය වෙනස් වීමක් සිද්ධ විය යුතුයි අනිවාර්යයෙන්ම. මොකද මේක සෞඛ්‍යාංශයට විතරක් කරන්න පුළුවන් මේ කියන්නේ වැඩක් නෙමෙයි. මේක සියලුම දෙනාම එකව වෙලා අපේ රාජ්‍ය ආයතන තියෙනවා, රාජ්‍ය නෝන ආයතන තියෙනවා, අපේ අධ්‍යාපන අමාත්‍යාංශය, ඊට පස්සේ අපේ ආරක්ෂක අමාත්‍යාංශ, ඒ සියලුම පුද්ගලයන් ඒ කියන්නේ ඉන්ටර්සෙක්ටරල් අප්‍රෝච් එකක් දෙන්න ඕනේ මේකට. ඒ කියන්නේ අපි සියලුම පාර්ශ්ව එකව වෙලා මේක මේ එකව වෙලා තමයි මේකට පිළිමයක් යොදන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම මේක අර පරිසර කළමනාකරණය මෙතන අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. මොකද අපි දැන් ගොඩක් වෙලාවට අපි දැන් ගෙවල් වලට ගියාම කියන්නේ ඇයි ධූමායනය කරන්නේ නැද ධූමායනය ඇවිල්ලා අපිට ගොඩක් ඒක අවසාන මොහොතේ අපි දාන්න ඕනේ. නැත්තම් කේස් එකක් හම්බුනාම කේස් ස්පේස් වගින එකක් තමයි යන්නේ. අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ අපි පරිසරය කළමනාකරණය කරගන්න ඕනේ. වතුර එකතු වෙන ස්ථාන, භාජන ඒවා අයින් කරන්න ඕනේ. ඒ වගේ කරේ නැත්තම් ධූමායනය විතරක් කරලා අපිට මේ ඩෙංගු උදුර වළක්ව ගන්න බෑ. කලින් කිව්වා වගේ අර සියලුම රාජ්‍ය ආයතන, රාජ්‍ය නෝන ආයතන එකව වෙලා මේක ඒ කියන්නේ මේක තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයක් කියලා අරගෙන මේකට වෙහෙසෙන්න ඕනේ. නැත්තම් සමහරලාට එන්නේ සෞඛ්‍ය මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් විතරයි කියලා සෞඛ්‍යාංශයට හැම දීලා අනිත් පැත්තේ නිකන් ඉන්නවා. එහෙම බෑ අපේ මේ මල්ටි සෙක්ටරල් අප්‍රෝච් එකක් ගන්න ඕනේ මේ ප්‍රශ්නේ විසඳන්න. සහ දීර්ඝ කාලීනව මේක පවත්වාගෙන යන්නත් ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපේ අනිත් එක තමයි අපි නිර්තදික ඊශාන්තික වැසි සමය තමයි මේ ඩෙන්ගු ප්‍රෝග්‍රෑම්ස් වැඩිම කරන්නේ ක්ලීනින් ප්‍රොජෙක්ට්ස් ගොඩක්ම කරන්නේ. මේක අවුරුද්ද පුරාම කරගෙන යන්න ඕනේ. නැත්තම් මෙතන මේක අපිට ප්‍රොපර් කියන්නේ කන්ට්‍රෝල් එකක් ලබා ගන්න බෑ. ඔව්. ඉතින් ඒ කිව්ව කරුණු කාරණා අනුගමනය කරමින් ඔබට හැකියාව තියෙනවා ඔබේ අවත වටපිටාව පිරිසිදු කරගන්න, ඔබේ ගෙවත්ත පිරිසිදු කරගන්න. ඒ වගේම අර කිව්වා වගේ නිවස ඇතුළත වතුර එකතු වෙන ස්ථාන පිළිබඳව සොයා බලලා ඒවා පිරිසිදු කරගන්න. ඒ තුළින් ඔබට හැකියාව තියෙනවා මේ ඩෙන්ගු මදුරුවන්ගේ ව්‍යාප්තිය නවත්තලා ඔබේ ආදරණීයන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න. ඉතින් ඔබ ඒ වෙනුවෙන් උත්සාහ කරන ඔබ අවත වටපිටාව පිරිසිදු කරන්න, ඒ වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරන්න කියන කාරණේ අද සිකුරාදා පිනිවියනෙන් අපි ඔබට මතක් කරනවා. ඉතින් ඩෙන්ගු උවදුර ව්‍යාප්තිය සහ මේ තත්වයෙන් වැළකෙන්න අපි මොනවද කරන්න ඕනි කියන කාරණාව පිළිබඳව කතා බහ කරන්න අද දවසේදී අපේ මැදිරියට ආවා දෙහිවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් වෛද්‍ය ඉන්දික කුලවර්ධන මහත්මයා. ඔබතුමන්ට බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා සමුදනවා. ඉතින් අපේ අවට වටපිටාව පරිසරය පිරිසිදුව තියාගෙන ඔබේ ආදරණීයන්ගේ ජීවිත සුරක්ෂිත කරගන්නට ඩෙන්ගු උවදුර පරද්දන්නට ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි හැමෝම රටක් විදිහට එකට එකතු වෙලා වැඩ කටයුතු කරමු. ඉතින් ඒත් එක්කම අද සිකුරාදා පිනිවියනෙන් අපි සමගන්නවා. නැවතත් මෙවැනිම වැදගත් සාකච්ඡාවකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් සමගන්නවා. ආරාධනා කරනවා ඔබට දිගටම රැඳී ඉන්න ස්වාධීන රූපවාහිනී සේවයත් සමගින්. ආයුබෝවන්.